හයි ඔයාලත් එක්ක අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සාර්ථකව දවසක් පටන් අරගෙන සාර්ථකව ඒක අවසන් කරන්න කියලා. ඉතින් මම කියන්නම් සාර්ථකව කොහොමද දවසක් පටන් අරගෙන සාර්ථකව මේ දවස අවසන් කරන්න කියලා. හැමෝම පාන්දර 3ට නැගිටින්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒත් ඉතින් මම නැගිටින්නෙත් පාන්දර 4ට. මොකද 3 කියන එක චුට්ටක් ඉතින් අමාරුයි. හැබැයි හොඳම වෙලාව තමයි මිනිස්සෙකුට නැගිටින්න දවස පටන් ගන්න පාන්දර 3. ඒ වෙලාව හරීම ආශිර්වාද වලින් පිරුණු හෝරාවක්. ඉතින් මම නම් නැගිටින්නේ 4ට. මම එතන ඉඳන් ඔයාලට කියන්නම් මං කොහොමද මගේ දවස ගත කරන්නේ කියලා. පාන්දර 4ට නැගිටලා මම මුලින්ම කරන්නේ අලෙන් බහැලා වතුර වීදුරුවක් බොන එක. මොකද ඒ මම වතුර වීදුරුව බොන්නේ මුලින්ම මගේ ලීටර් 3යි කියන්නේ මම වතුර පුරව ගන්නවා නැගිට ගමන් ඒ පුරවගෙන ඒකෙන්ම තමයි බොන්නේ. එතකොට මම නිකන් අර ඇචීව් කළා වගේ නේ. ලීටර් 3ෙන් දැන් මම චුට්ටක් බීලි ඉවරයි. කියලා අර ඒකත් මට පොඩි ඇචීව්මන්ට් එකක්. ඒ නිසා මම මුලින්ම වතුර පුරවලා ඒකෙන්ම ටිකක් බොනවා. ඊට පස්සේ මම කරන්නේ මේ වතුර ටික බීලි ඉවර වෙලා මුණක් චුට්ටක් සෝදගෙන හොඳට දත් මෙතන මු එහෙම නෙමෙයි චුට්ටක් නිදිමත ගතිය යන සෝදගෙන කකුල් දෙකත් එමාගෙන ඇවිල්ලා භාවනා කරනවා. මම මෙතනදී තෝරගෙන තියෙන්නේ මෛත්‍රී භාවනාවයි ආනාපානසති භාවනාවයි. විනාඩි 20 මෛත්‍රී භාවනාව විනාඩි 20කුත් ආනාපානසති භාවනාව විනාඩි 20කුත් මම කරනවා. ඊට පස්සේ දැන් මම වතුර බිව්වා ඊළඟට භාවනා කළා ඊළඟට මම ඒත් එක්කම විෂුවලයිසේෂන් කරනවා. ඒ කියන්නේ මං ආස ජීවිතේ තියෙනවනේ. මං ඉන්න ජීවිතේට දැන් ගත කරන ජීවිතේට මං ආසයි. ඊට වඩා මං ආස ජීවිතයක් තියෙනවනේ. ඒ ජීවිතේ මම දැනටමත් මට ලැබිලා තියෙන්නේ කියලා හිතාගෙන ඒක විඳිනවා. ඒ කියන්නේ ඒ මොහොතම විඳිනවා හිතේ. ඊට පස්සේ ඒකෙනුත් පස්සේ මම කරන්නේ හොඳට කාමරේ අස් කරලා ගේට් අරගෙන හරි මේ වෙලා තියෙනවා නම් ඒ වස් කරලා ඊළඟට දුම් අල්ලලා බුදුහාමුදුරන්ගේ දෙවිවරුන්ටයි පහම් පත්තු කරලා ඊළඟට ගාථා කියලා පිරිත් කියනවා තමයි ඒක ගොඩාක් හොඳයි. ඒක පිරිතක් හරි ඔයාලත් කියන්න බලන්න. උදේට මෝර පිරිතරන් ගොඩාක් හොඳයි දවසේ වැඩ පටන් ගන්න කලින්. ඉතින් දහම් ගන්න දෙවිවරුන්ටයි වැඳලා මම මගේ දවස පටන් ගන්නවා. ඊළඟට මම අතරමැද්දේදී ඒ කියන්නේ කරන වැඩ ටිකක් කියන්නම්. මම දවස් මැද කාලේදී දවස් දිහා ඒ කියන්නේ ස්ක්‍රිප්ටිං ඒ කියන්නේ දැන්ට මට ඕන දේවල් දැන්ටම හම්බුණා කියලා විශ්වයට ස්තුති කරලා ලිපි ලියනවා. ඒක ලිපියක් ලියනවා. දවස් මැද කාලේදී එහෙම ලිපියක් ලියනවා. ඊළඟට අවස්සරුවේදී මම මගේ ජීවිතේ කියන්නේ මම මගේ දවසේ ගත කරන විදිය තමයි gratitude. දවසේ වෙච්ච හොඳ පුංචි දෙයක් හරි. මුකුත්ම ලියන්න නැත්නම් හුස්ම ගන්න එකට හරි ස්තුති කරලා මම gratitude journal එක ලියනවා. උදා ගන්න කලින් මේක කළාම ඇති. ඊළඟට affirmations කියනවා මම. මට ඒ කියන්නේ මට මාවෙන්කව මට හදාගත්ත affirmations ටිකක් තියෙනවා. මම ඉන්නේ ටික කියනවා. ඊළඟට දැන් මම මොනවාද කළේ වතුර ඒ වෙද්දි මම ලීටර් 3ක් ගොඩක් වෙලාවට බීලි ඉවරයි. ඊළඟට affirmations කිව්වා visualization කළා. ඊළඟට meditate කළා. meditation ඔය හැමදේම දැන් මම කළා ඉවරනේ. ඉතින් මට ඇත්තටම grateful වෙන්න පුළුවන්. මොකද මම හොඳට දවස ගත කරලා තියෙනවා. ඊළඟට ඔය මම මගේ ජීවිතය සාර්ථක කරගන්න කරන දේවල්. ඒ අතර මම ඔෆිස් යනවා. ඊළඟට මම කනවා බොනවා. ඒක ඉතින් කොහොමද කරනවා. මම කියන්නේ ඊට අමතරව අර ස්පෙસિෆිකලි මම මොනවද කරන්නේ මගේ ජීවිතේ ලස්සන කරගන්න. මගේ දවස ලස්සන කරගන්න කියලා. ඉතින් ඔයාලට තව එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මම කරන හැමදේම ජොබ් එක කළාත් ඊළඟට කෑම කෑවත් වතුර ටිකක් බිව්වත් මම ඒක සිහියෙන් බොනවා. ඒ කියන්නේ සිහියෙන් බොනවා කියලා කියන්නේ වෙන දේවල් හිත අතීතයට මනස අරගෙන ගිහිල්ලා නැත්නම් අනාගතය ගැන හිත එහෙම නැහැ. මම වතුර බොනවා නම් ඒ වෙලේ වතුර බොනවා ඒක ගැන තමයි හිතන්නේ. හොඳ සිහියෙන් මේ දේ කරනවා. ඉතින් මයින්ඩ්ෆුල්නස් කියන එක මම දවස පුරාම ඒක ඒ කියන්නේ මේන්ටේන් කරනවා. ඒක මට ආයෙ අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න දෙයක් නෑ. මම හැමතිස්සෙම ඉන්නේ හොඳ සිහියෙන්. ඉතින් ඒ නිසා ඔයාලත් පුරුදු වෙන්න හොඳ සිහියෙන්
දවස ගත කරන්න. එවලට කරන දේ ඒ කියන්නේ එවලට කරන දේ ඔයාලා ඒ කියන්නේ සිහියෙන් ඒ දේ කරන්න. එතකොට ඔයාලට පුළුවන් දවස සතුටු වෙන්න. ඒ කියන්නේ සිහියෙන් කරනවා කියලා කියන්නේ වෙන දෙයක් ගැන හිත උච්චර. එතකොට සමහරවිට දැන් හිතන්නකෝ ඔයාලා අනාගතය ගැන වරි වෙනවා කියලා. අයියෝ හෙට මට මොනවා වේද කියලා වරි වුණොත් දැන් සමහරවිට හිම දෙයක් කියන්නේ දැන් සතුටින් ඉන්න මොහොතක් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි. හෙට සමහරවිට හිම දෙයක් ඒ වගේ ඔයාලා අර හිතනවා වගේ බයනක දෙයක් නොවෙන්නත් පුළුවන්. අන්තිමට වෙලා තියෙන්නේ නිකන් අර ඊයේ දවසේ නැති වුණා විතරයි හෙට ගැන හිතලා. නේද? ඒ නිසා ඉතින් එහෙම වෙන්න එපා. පුළුවන් තරම් මේ මොහොතේ ජීවත් වෙන්න. ඊළඟට මම කරන දවසේ වැදගත්ම දෙයක් තමයි barefoot. ඒ කියන්නේ මම හොඳට පොළවේ ඇවිදිනවා සෙරෙප්පු නැතුව. ඒක ගොඩාක් හොඳයි. ඒ ඇවිදින ගමනුත් මම හේ ඇවිදිනවා නෙමෙයි. ඒවා හිත ඇවිදිනවා නෙමෙයි. මම ඒ කියන්නේ හොඳ සිහියෙන් තමයි මේ පියවර තියන්නේ. වේගෙන් ඇවිදගෙන යන්නෙත් නැහැ. හිමීට ඇවිදිනවා හොඳ සිහියෙන්. ඉතින් මේ දේවල් කරද්දී ඇත්තටම ජීවිතේ හරි සැහැල්ලුයි. මොකද පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් හිතක් හැදෙනවා. හොඳ සිහියක් පවතිනවා. එතකොට කරන දේ හරියට කෙරෙනවා. අපේ අතින් ජොබ් එකක් වුණත් අපි කරන දේ හරියට අපේ අතින් කෙරෙනවා. මොකද අපි හොඳ සිහියෙන් ඒක කරනවානේ. වෙන දේවල් ගැන හිත දුක් වෙවි හෝ සතුටු වෙවි හෝ නෙමෙයිනේ අපි ඒක කරන්නේ. අපි ඒකට අපේ 100% ෆෝකස් එක දෙනවා. ඉතින් එතකොට අපි ඒ කරන හැම වැඩේම හරියනවා කියලා කියන්නේ අපිට අනාගතයට පස්තවීමක් නැහැ හොඳක් නිසා. ඉතින් ඒ වගේම මනුස්සෙක් විදිහට අපිට ලැබිලා තියෙන මේ කෙටි ජීවිත කාලය අපි දවසින් උපරිම ප්‍රයෝජන අරගෙන නේද? ඒ අතරේ නිදා ගන්න කලින් මම පැය භාගයකට කලින් ෆෝන් එක අල්ලන එක පැත්තකින් තියෙනවා. එතනින් එහාට මම ෆෝන් එක අල්ලන්නේ නැහැ. ඒ වගේ ප්‍රැක්ටිසස් තමයි මම කරන්නේ. ඉතින් මට මගේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් විදිහට මම මගේ ජීවිතේ වෙනස් කරගෙන තියෙනවා මේ දේවල් එක. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලත් මම මේ කියපු දේවල් වලින් එකක් හරි ජීවිතේට එකතු කරගෙන ජීවිතේ ලස්සන කරගනි කියලා.